ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ බිහිසුණු රුදු වේශමාවා මඟ අවුරන්නේ සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා ආදරයේ බැමි සිඳිලා පැරුණු සිත සංසිඳිලා ස්වර්ණ ලොවට යන මඟ මල් දෙපස පිපෙන්නේ ඈතින්නෙම රන් විමනේ එළිය පෙනෙන්නේ සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා සතර පෙර නිමිති දුටුවේ සසර දුක නිසා එතෙර විය හැකිය එගොඩට මුනිඳු බණ අසා සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා සැනසුම හමුවේ සියලු දුක් නිවේ සැනසුම හමුවේ සියලු දුක් නිවේ සැනසුම හමුවේ තමයි සියලු දුක් නිවෙන්නේ. අපි වෙසෙන සමාජයේ අපි එදිනෙදා ජීවිත ගත කරනවා. තත්පර දින සති මාස ගණන් අවුරුදු ගණන් ගෙවමින් අපි නතර වෙලා ඉන්නේ සංසාර ගමනේ එක්තරා නවාතැන් පොලක. විශාරද ජගත් වික්‍රමසිංහ ගායනා කරපු ඒ ගීතයේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කළේ සැනසුම කොතනද චිත්‍රපටයේට ධර්මසිරි ගමගේ සූරින්ගේ පද සංකල්පනාව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරින් සංගීතය නිම වූ චිත්‍රපටයක්. අතරම මේ සංසාරේ අපි අරන් යන බොහෝ දේවල් අපි සංසාරේ අරන් නොයන බොහෝ දේවල් මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න ඊටාම වටින දවසක් උදා වෙලා තියෙන්නේ. දහස් ගණන් දෙවිවරු පෘථිවි තලය දිහා බලාගෙන අද වන්දනාමාන කරනවා. මොකද පොහොය දවස නිසා. අද පොහොය දවසේ සදැහැති ගීතය තුල රිසිසේ පෙරලි කළ සුවිශේෂ සංගීතඥයෙක් අපට පසුගිය වසරේ අද වගේ දවසක අහිමි වුණා.
අතරම දශක 7කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ තබපු සංගීතමය පියවර විමර්ශනය කරලා බලනකොට එතුමන් තබපු පියවර අපට හඳුනා ගන්නට පුළුවන් ඒවා මහා ඇත් අඩි පියවර වගේ. ඒ තරම් වෙන්කොට එතුමාගේ සංගීත කලාව අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ පිළිබඳව සංකතනය දෙන්න පුළුවන්. ඔබ එහෙම කිව් සැනින් දන්නවා මා මේ කතා කරන්නේ ගරු ගුරු අමරදේවයන් පිළිබඳව කියලා. පණ්ඩිත අමරදේවයන් අපට අහිමි වෙලා වසරක් ගතවන අද දවසට එතුමන්ගේ බෞද්ධ ගී ගැන විමසුමක යෙදෙන්නට තමයි අද දවසේ අපි මියැසි සාරදාවේදී සූදානම් වෙන්නේ. අතරම අමරදේවයන්ගෙන් වෙන්කොට ශ්‍රී ලාංකේය සංගීතයක් ගැන අපට කතා කරන්නට පුළුවන් කමක් නැහැ. එතුමන් අනුස්මරණය කරන අද දවසේ අපි සිහිපත් කරන්නට ඕන ඒ ශ්‍රී ලාංකේය සංගීතය සහ අමරදේව සංගීතය ඒ තරමට බද්ධවයි පවතින්නේ. ඒ නිසා අපි අමරදේව සංගීතයෙන් අමරදේවයන්ගේ බෞද්ධ ගීතය කියන කොටස වෙන්කොට කතා කරන්නට උත්සාහ කරනවා. ඒ සඳහා වැඩම කර සිටින පූජ්‍ය රාබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ පාද නමස්කාරාභිවන්දනයෙන් අපි පිළිගනු ලබනවා. ඒ වගේම ප්‍රවීණ ගේපද රචක, ඒ වගේම සාහිත්‍ය කලාව පිළිබඳව විමර්ශනාත්මක කතිකාවක යෙදෙන බොහෝ අවස්ථාවන් වලදී අපට හමුවන මහින්ද දිසානායකයන් ආයුබෝවන් ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම විශාරද ජගත් වික්‍රමසිංහ, ඒ වගේම අපේ වාද්‍යවේදී හිතවතුන් තබ්ලා වාදනයෙන් බන්දුලද සිල්වා, කීබෝඩ් වාදනයෙන් චාමර හපන්ගම, වයලින් වාදනයෙන් WJ උපාලි, බටන්ලා වාදනයෙන් දිනංජන මදුසංක, ගිටාර් වාදනයෙන් නිමල් උඳුගොඩ, සිතාර් වාදනයෙන් චතුර ජීවන්ත, සංගීතය මෙහෙවන්නේ චාමර. එතෙන් ඒ හිතමුතුරන් හැම දිනාම අපි පිළිගනිමින් අතරම අමරදේවයන්ගේ බෞද්ධ ගී කලාව පිළිබඳව තරමක් හොයා බලන්නට එබිකම් කරන්නට අවස්ථාව උදා කරගන්නවා. මම මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත යොමු වන්නට කැමතියි. හඳුරන්නේ මේ බෞද්ධ ගීතයට නිසි වටිනාකම ඇගයුම සාධාරණය කරපු අමරදේවයන්ගේ බෞද්ධ ගී කලාව පිළිබඳව සංක්ෂිප්ත පැහැදිලි කර ගැනීමකට මුලින් යොමු වන්නට කැමතියි. මේ වැඩසටහනට ආරම්භයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව. ඇත්තටම අතීතයේ පටන්ම බෞද්ධ ගීත නොයෙක් ගායකයන් ගායිකාවන් විසින් ගායනා කරලා සමාජය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරේ අමරදේව යුගයේදී අමරදේවයන් ඉදිරිපත් කරපු ඒ කියන්නේ සිංහල බෞද්ධ ගීත සාහිත්‍යයේ පෝෂණය උදෙසා එතුමා විසින් අපට දායාද කරපු බෞද්ධ ගීත සංඛ්‍යා ඉතා විශාලයි, ඉතා විශිෂ්ටයි. ඉතාම විශිෂ්ට ගණයේ ගීතාවලියක් එතුමා සන්තකව තියෙනවා. ඇසේ මතුවෙන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාද වන්නම්, පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ, ඔය ආදි වශයෙන් ගීත රසක් තියෙනවා. මේ ගීතවල තියෙන විශේෂත්වය තමයි පදමාලාවල තියෙන විශිෂ්ටත්වය, සංගීතයේ තියෙන විශිෂ්ටත්වය සහ එතුමාගේ ගායනයේ තියෙන විශිෂ්ටත්වය කියන මේ කාරණා ගත්තයින් පස්සේ සිංහල බෞද්ධ ගීත සාහිත්‍ය සුපෝෂණය කරපු අංක 1 පළවෙනි තැනිලා සැලකිය හැකි ගාන්ධරය තමයි පණ්ඩිත් අමරදේවයන් කියලා තමයි අපට විස්තර කරන්න පුළුවන් වෙන්නේ, නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ. එතුමාගේ ගීත අනු, ඒ ගී ලතාව, ගී හඬ අපිව මුසපත් කළ අවස්ථාවල් අනන්තය අප්‍රමාණයි. අද දවසේ වුණත් වෙසක් පොහොය, පොසොන් පොහොය, ඇසළ පොහොය, නැත්නම් වෙනත් පොහොයවල්, බෞද්ධ ආගමික කටයුතු ඔය හැම තැනකම අමරදේවයන්ගේ ඔය පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යන වගේ ගීත තමයි රැව් පිළිරැව් දෙන්නේ. ඒ වගේ ගීත නැති තැන්හි පවතින්නේ විශාල හිදසක් තියෙනවා. නමුත් ඒ தත්ත්වය මගහැරලා වජර කිව්වගේ දශක 7ක් විතර කාල පරිච්ඡේදයක් ශ්‍රී ලංකා වාසීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා වාසී බෞද්ධ අබෞද්ධ පොදු ජනතාව වෙනුවෙන් විශාල ගීත සංඛ්‍යාවක් ගීත සාහිත්‍යයට, බෞද්ධ ගීත සාහිත්‍යයට දායාද කරලා තියෙන එතුමා අභිබවා යා හැකි තවත් කෙනෙක් සිටීදැයි
අපට සැක සහිතයි. ඔව් අපි හාමුදුරුවෝ පැහැදිලි කරලා දෙන විදිහට මහින්ද දිසානායක මහත්මයා දැන් අපි ශ්‍රී ලාංකේය බෞද්ධ ගීතය කියන ශානරය ඔස්සේ ගමන් කළොත් ඒ තුල අපට වෙන්කොට ගන්නට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද අමරදේවයන්ගේ බෞද්ධ ගීතය? දැන් අපට ඇහෙන සමස්ත බෞද්ධ ගීතාවලියෙන් බෙදුම් කඩනයක් කෙසේ හෝ උපයෝගී කරගෙන අමරදේවයන්ගේ බෞද්ධ ගීතය පිළිබඳව යම් හැදෑරීමක් යම් විමර්ශනාත්මක පැහැදිලි කර ගැනීමක් සිදු කිරීමට තමයි මම ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටින්නේ. මට වැටහෙන විදිහට පණ්ඩිත් අමරදේවයන්ගේ එතුමන් ගායනය කළ බෞද්ධ ගීත තුල මට දැනෙනවා එතුමාගේ හදවතේ නිරන්තරයෙන් පැවතිච්ච ශ්‍රද්ධාව. මම අහලා නැහැ කිසිම අවස්ථාවක මොනම හේතුවක් නිසාවත් එතුමා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය මහා සංඝරත්නය විවේචනය කරන කිසිම අවස්ථාවක අහලා නැහැ. ඒ නිසා මේ ගීත තුල අප්‍රමාණ වූ භක්තිය ශ්‍රද්ධාව මට දැනෙනවා. ඒ වගේම තමයි එතුමා ගායනා කළ ගීත තුල කරුණා ගුණය. එතුමා මහා කරුණාවන්තෙක්. වජර ඔබත් දන්නවා කුඩා දරුවෙක් වාගේ තමයි එතුමා මහා ප්‍රඥෙක් වුණාට මහා ගාන්ධර්වෙක් වුණාට හැසිරුණේ. ඒ මහා කරුණාවන්ත ගුණය මම මේ ගීත තුල දකිනවා. ඊළඟ කාරණාව තමයි එතුමා නොඑක්වර මට කියලා තියෙනවා මහින්ද අපි බොහෝ දෙනෙක් තුල අප්‍රමාණ විදියට කරුණාව තියෙන අනුන්ගේ දුකේදී හිත උණු වෙනවා. හැබැයි හුඟක් අඩු දේ තමයි මුදිතාව. ඒ කියන්නේ අනුන්ගේ සැප දැකලා සතුටු වෙන ගුණය. ඒ නිසා මේ ගීත තුල අපි නිහඬව අහගෙන ඉන්නකොට මහා සතුටකුත් දැනෙනවා. ඒ නිසා මෙන්න මේ කියන ශ්‍රද්ධාව, කරුණාව, මුදිතා කියන ගුණය එතුමාගේ මේ බෞද්ධ ගීත තුල දැකීම තමයි මම කඩයිම වශයෙන් දකින්නේ. ඉතින් දැන් අපි මේ කාරණාව සාහිත්‍යාත්මකව පැහැදිලි කරනවා. ඇත්තම මේ ඊටාම හොඳ සාහිත්‍ය සංවේදීත්වයක් තියෙන කලාකරුවෙක් අමරදේවයන්. මේ පිළිබඳව මහින්ද දිසානායකයන් සාක්ෂි සන්න සහිතව අපට පැහැදිලි කරලා දේවි මේ කතා බහ ඉදිරියට අරගෙන යනකොට. විශාරද ජගත් වික්‍රමසිංහ සහෘදයත් අමරදේව ගුරුතුමත් එක්ක බොහොම සමීපව කටයුතු කළා. විශේෂයෙන්ම එතුමන් අවසන් රූපවාහිනී වැඩසටහනට සහභාගී වෙනකොට මේ ජගත් එන්න කියලා තමයි කිව්වේ. එහෙම තමයි කිව්වේ. මොකද හේතුව මේ එතුමන් ටිකක් අහුවාම මේ කවුද මේ අපි එකතු කරගන්නේ කියලා කියපු නමක් තමයි ජගත් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් එතකොට මේ සමීපත්වයේ තුල සහ ඔබගේ තියෙන මේ සංගීතමය හැදෑරීම තුල අමරදේවයන්ගේ සංගීතය බෞද්ධ ගීතයට ඔහු යොදපු සංගීතය අපට වෙනම හොයාගන්නට පුළුවන්කම තිබෙනවා. එහි තියෙන වෙසෙස් ලකුණු අතරම මේ අර සාහිත්‍ය පිළිබඳව තියෙන අවබෝධය සංගීතය හා එකතු කරලා පළ කරපු විශිෂ්ට අවස්ථාවන් අපට හොයාගන්න පුළුවන්. සංගීතඥයෙක් විදිහට මේ බෞද්ධ ගීතයට කරපු මෙහෙවර පිළිබඳවයි ජගත් අපි පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. ඔව් වජිර මල්ලි ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අපේ සංගීත ශාස්ත්‍රය තුළ එතුමන් ඒ පරිහරණය කළ සංගීත ශෛලීන් ඒ සංගීතය තුළ තිබෙන විනීත භාවය ශික්ෂණය වැඩිපුරම දැනෙන්නේ මේ බෞද්ධ ගීතය තුළ තමයි. පණ්ඩිත් අමරදේවයන් ඒ සඳහා යොදපු විශේෂිත වූ රාග ඒ අත්දැකීම් ජීවිතයේ සංගීත ජීවිතයේ ලද අත්දැකීම් කරුණාබර බව මේ බෞද්ධ ගීතයට එකතු කරපු රිද්මයානුකූලව එකතු කරපු ඒ විනීත බව මම හිතනවා මේ හැම ගීතයකම අපිට දැනෙනවා ඒක. ඒ සඳහා යොදපු හඬ උච්චාරණ රීතිය එතකොට මේ උච්චාරණ ශෛලිය ඊළඟට ඒ ගීතවලදී හඬේ උස් පහත් බව මේ අපිට ඇත්තටම මේ අධ්‍යයනය කරන්න ඕනේ විශාල කරුණු ගණනාවක් මේ එතුමාගේ ගීත ගායනය තුළ තිබෙනවා. මෙහිදීත් අර භක්ති රසය දනවන බොදු ගීත තමයි එතුමන් ඒක තමයි විශිෂ්ටත්වය කරා එතුමන් රැගෙන ගියේ කියලා මට දැනෙනවා. මොකද මේ හැම ගායන ශිල්පියෙක්ම
විවිධ ගීත ගයනවා. නමුත් පණ්ඩිත් අමරදේවයන්ගේ ඒ බොදු ගී හඬ විශේෂයෙන් මට මතක් වෙනවා ජාතික ගුවන්විදුලියේ රැයට ගුවන්විදුලිය ඉවර වෙනකොට සබ්බ පාපස් අකරණං ගාථාව ගයනකොට ඒ ඇහෙන මුනිවරයෙක් වගේ ඒ ඇහෙන හඬේ තියෙන ගැඹුර කරුණාබර බව අපිට මෙපමණයි කියලා එතනින් එහාට අපිට හිතන්න දෙයක් හිතෙන්නේ නැහැ. කියන්නේ මේ තරමට අමරදේවතුමා ඒ ගාථාව සංගීතවත් කරලා තියෙනවා. දැන් ඒක සංගීතවත් කරලා තියෙන්නේ ගාථාව. ඉතින් හැම දෙයකදීම මේ යොදපු හඬේ තියෙන උචිත බව, හඬට යොදන හඬේ උචිත බව හැම දෙයක්ම කල්පනා කරලා බැලුවාම මහා භාරතයෙන් උකහා ගද්දී සංගීත ඥානය ඒ විදිහටම වමාරන්නේ නැතුව එතුමා ඒක අපේ ජනශ්‍රුතියත් එක්ක සම්මිශ්‍රණය කරලා අපිට ගැළපෙන විදිහට අපේ පොළොවේ පැල කරන්න පුළුවන් විදිහේ සංගීත ශෛලියක් එතුමා බිහි කළා. එතන මම හිතන්නේ ලංකාවට වඩා එතුමාට සැලකුවේ වෙන රටවල් වලින් ඒකට මැග්සයිසේ වගේ සම්මාන ලැබුණේ. ඉතින් මම හිතන්නේ ඊට පස්සේ ඒකට ඒක හැංගීම් බර වෙච්ච දැනිච්ච ඉන්දියාවත් මම හිතන්නේ නැවත එතුමා අයිති කරගන්න පද්මශ්‍රී සම්මානය පුදුන් ලැබුවා. මම හිතනවා එතකොට මේ හැම දෙයක්ම අපි කල්පනා කරලා බැලුවාම පණ්ඩිත් අමරදේවයන් ඒ ගෞරවය පස්සේ ගියේ නැතුණාට එතුමා පසුපස ඒ සංගීතය විසින් මෙහෙවපු ප්‍රාතිහාර්ය පාපු ඒවා අගය කරමින් එතුමාට ඒ ශක්තිය වාසනා ගුණයේ ගෞරවය ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක අපිට මේ වැඩසටහනකින් දෙකකින් විස්තර කරන්න බැරි තරම් සංගීතමය මූලාශ්‍ර ගණනාවක් එතුමා ඇසුරු කරලා තියෙනවා. ඒකම දැන් මම කැමතියි ඔබ මේ ඔහුගේ මේ සංගීත ලකුණ පිළිබඳව කතා කරනකොට මේ දැන් අපි මහින්ද දිසානායක මහත්මයා හරි අපේ හාමුදුරු හරි ගීතයක් රචනා කරලා සංගීතඥ ගාවට අරගෙන ගියයින් පස්සේ වචනය නතර කරපු තැනින් සංගීතඥ තමන්ගේ කාර්යභාරය ආරම්භ කරනවා. දැන් ගිලෙම් ඔබේ ගුණ මූදේ වගේ ගීතයක් මම දන්න තරම නිවැරදි නම් අහුබුදුවන්ගේ රචනාවක්. ඒ ගීතය සුගායනීය මధుරතර ගීතයක් බවට පත් කරන්නේ සංගීතය යොදන අපූර්වත්වය. සංගීතඥයා එහෙට මෙහෙට මේ ගීතයේ වචන කරකවමින් හරවමින් කරන පෙරලිකාර බව තුල තමයි ඇත්තටම මේ ගීතයේ විවිධ හැඩ නිර්මාණය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ නිදර්ශනයක් කොට අපට జగත ඒක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි කියලා. ඔව් වජිර මල්ලි මේ වචන බොහොම කෙටි වචන විදියට පත් කරමින් තමයි ඉතුමා ගයන්නේ. දැන් ගිලිම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම්සාදේ වදිම් වදිම් ඔබ පාදේ තිලෝවද බුදු සමිඳේ තිලෝවද බුදු සමිඳේ සිඳ බිඳ මොහඳුර පාප සිඳ බිඳ මොහඳුර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මොහඳුර පාප දැල් වූ දහම් ප්‍රදීප හෙලිකල අප හෙළදීප තිලෝවද බුදු සමිඳේ තිලෝවද බුදු සමිඳේ. මේ ගීතේ සංගීතමය පැත්තෙන් ඇත්තටම අපි සංගීත භාෂාවෙන් කිව්වොත් අර සමගුණයේ දෙගුණ කරන ඒ ලක්ෂණයත් මේ ගීතය ඇතුළට එතුමා ගෙනලා තිනවා. ඒක ගෙනලා තියෙන හේතුවක් ඇතුවයි. දැන් මේ අදහස තීව්‍ර කරන්න එතුමා ඒකට උච්ච ස්වර භාවිතා කරලා තිනවා. ඒකම පහලින් ගායනා කරනවා, ඉහලින් ගායනා කරනවා. ඒකට ඒ හඬට එක් අවස්ථාවල ලොකු බලයක් දෙනවා. නැවත ආයි ලොකු ශික්ෂණයක් එක්වීමක් එක්ක ඒ හඬ යොදනවා. ඒක අවධාරණය කරන්න උත්සාහ කරනවා. මම හිතනවා මේ ගීතය ඇතුලේ සංගීතමය විදියට අපිට දැනෙන මොකද්ද ලොකු මේ සැනසීමක් සමග ඒ වචන වලට යොදන ශක්තිය
සාමාන්‍ය ගීත වලට වඩා සුවිශේෂී. ඉතින් අමරදේව නම් වූ මහා සංගීතඥයා මහා ගායකයා අපිට අහිමි වුණාට ඔහු අපට හිමි කර දී ගියපු දේවල් බොහොමයක් තිබෙනවා. ඉතින් වසරක් වෙන අද දවසේ එතුමන්ගේ බෞද්ධ ගීතය පිළිබඳවයි විමර්ශනය කරන්නේ අපි මේ සිසාරදාවෙන්. මහින්ද සානායක මහත්මයා, දැන් බොහෝ සංස්කෘතීන් වල සංගීතය කියවෙන්නේ නාද සහ නින්නාද ස්වර රටාවන් එක්ක. දැන් අපි ගත්තොත් යුරෝපයේ දැන් මොසාට්, බීතෝවන්, බාක්නර් වගේ යුරෝපී ජනප්‍රිය සංගීතවේදීන් ගත්තොත් ඔවුන් මේ සංගීතයත් එක්ක සංගීතය කියවන්න උත්සාහ කරනවා. නමුත් ලංකාවේ අපි විශේෂයෙන්ම මේ සාහිත්‍යයත් එක්කයි සංගීතය කියවන්න උත්සාහ කරන්නේ. එතෙන්දී අපට මේ අමරදේවයන්ගේ මේ සාහිත්‍ය දැනුම පරිචය එතුමන් මේ ගී කලාව උපවත් කරන්න භාවිතා කරපු ආකාරය පිළිබඳව පැහැදිලි කරගන්න පුළුවන් නම් මම හිතන්නේ සංගීතඥයෝ වෙන්න බලාගෙන ඉන්න, ගායකයෝ වෙන්න බලාගෙන ඉන්න, කලාකරුවෝ වෙන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට වැදගත් වෙයි අවබෝධය. මම හිතන්නේ පණ්ඩිත අමරදේවයන් භාෂා ගණනාවක සංවේදීතාවයක් තිබිච්ච භාෂාඥයෙක් හැටියට මට අගය කරන්න පුළුවන්. දැන් ඔබත් දන්නවා එතුමා ළඟට පද රචනාවක් අරගෙන ගියයින් පස්සේ පද රචනාව කියවලා එතුමා බොහෝ තැන් සංස්කරණය කරනවා. එහෙම සංස්කරණය කරන්නේ මේ පාණ්ඩිත්වය පෙන්වන්න නෙමෙයි. අර ඔබ කිව්ව විදිහට ගායනයේදී සංගීතයට උචිත විදිහට මේ භාෂාවේ සිදුවිය යුතු වෙනස්කම් තමයි එතුමා කරන්නේ. ඉතින් මම කැමති ඇත්තටම පණ්ඩිත අමරදේවයන් මේ වචන ගායනා කරන්නේ නෙමෙයි, එතුමා හැඟීම් ගායනා කරන්නේ. එතකොට කිසියම් ගායකයෙකුට හෝ ගායිකාවකට හැඟීම් ගායනා කරන්න පුළුවන් වෙන්නේ වාච්‍යාර්ථ වචනයක තියෙන වාච්‍යාර්ථ අභිබවා යන ව්‍යංග්‍යාර්ථ වටහා ගන්න පුළුවන් නම් එතුමා ගායනා කළ සෑම ගීතයක්ම බැලුවොත් අපිට පේනවා එතුමා හැඟීම් ගායනා කරලා තියෙන. මට මතක් වුණා එතුමාගේ නලදමයන් තියෙන ඈත කඳු කර හිමවරණ. ඈත කියන වචනේ ගායනා කරනකොටම අපිට ඈත පිළිබඳ ඇඟෙනවා. මම හිතන්නේ ඊට වඩා මම උදාහරණයක් ගන්න කිය යුතු නෑ කියලා. එකම මේ හම්දුරනේ දැන් අමරදේව තුමන්ගේ මේ ස්වර තුල මතුවන මේ අසමාන බුද්ධ ගෞරවය අපි දකිනවා. අර ජගත් වික්‍රමසිංහ ගායන ශිල්පියා උදාහරණ සහිතව සිහිපත් කළා වගේ දැන් මහගමසේකරයන් ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා තුවන්නම් කියන මේ ගීතය ඇතුලේ අපිට බුදුහාමුදුරුවෝ දෙහා ඇස් පියාගෙන වන්දනාමාන කරන්නට පුළුවන් තරම් බුද්ධ ගෞරවයක් එතුමන්ගේ ස්වර තුල එතුමන් නිර්මාණය කරනවා. අපි ඒ ගීතේ ප්‍රවේශයට කලින් කැමති ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව විමසන්න. ඇත්තටම මේ ගීතය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ ඉඳගෙන මහගම්සේකරයන් විසින් රචනා කළාය. ඒ බුදුන් වහන්සේගේ අසමසම බුද්ධකාය දිහා බලාගෙන අමරදේවයන් විසින් ගායනා කළා එතන ඉඳගෙන කියලා හිතෙන තරමටම සජීවීව මේ ගීතය රචනා වෙලා තියෙනවා. මේ ගීතය ගායනා වෙලා තියෙනවා, සංගීතවත් වෙලා තියෙනවා. දැන් මේ ගීතය කියනකොට ඇසේ මතුවෙන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දුවන්නම්, හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් කියලා පටන් ගන්න මේ ගීතය ඇහෙනකොට අපිට මතක් වෙනවා ගුත්තිලේ වෑත්තෑ හාමුදුරුවෝ ලියනවා පරසතු මලින්පුද ලදමුනි සඳුට දියනද වනපස මලින්පුද කලයි පවසනු කවර වරදද කියන කවිය මතක් වෙනවා. ඒ හා මේ හා සමානකමක් තියෙගද මට දැනෙන්නේ. විශේෂයෙන්ම මේක වෙනත් බුදුගුණ ගීතවලින් වෙනස් වෙලා එන ගීතයක්. මොකද ඇසේ මතුවෙන අපි කාලඟත් අපේ ඇස්වල කඳුළු තමයි තියෙන මේ දුක්ඛිත මේ අනන්ත සංසාරේ දුක් විඳගෙන යන මේ ගමනේදී අපි ඇස්වල හිනාවට වඩා තියෙන කඳුළු. ඉතින් මේ කඳුළු වරන් තමයි බුදුන් වහන්සේගේ පාදෝවණය කරන්නේ. දැන් වෙනත් කෙනෙකුට පාදෝවණය කරන්න හෝ සංග්‍රහයක් කරන්න හෝ අපේ ඇහි තියෙන කඳුළු හදවතේ තියෙන සුසුම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. උන් අපේක්ෂා කරන ඊට වඩා වැඩි දේවල් නැති බැරි කෙනෙක්ගෙන් උනත් නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ අහිංසක ජනතාවගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙච්ච සාස්ත්‍රුන් වහන්සේ නමක් නෙමෙයි. ඒ නිසා බය නැතුව ඕන කවියෙකුට, ඕන දිලින්දෙකුට,
ඕන නැති බැරි කෙනෙකුට බුදුන් වහන්සේ වෙනුවෙන් ඕනෑම දෙයක් පූජා කරන්න පුළුවන්. ඇසේ මතුවෙන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දුවන්නම්, හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් කියලා බය නැතුව ඒකට සූදානම් වෙන්න බුදුන් වහන්සේ අභියස කිසි බයක් සැකක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිර්වතින් බුදුන් වහන්සේ සොයාගිය පටාචාරාව, මලදරුවා හොයාගෙන ගිය ඉසාගෝතමිය, මේ හැම කෙනෙකුට උන්වහන්සේගේ මහා කරුණා ගුණ මෛත්‍රිය තමයි විලහා පෑවේ. මේ ගීතය තුලත් ඒ ගුණය ඉස්මතු කරගන්න අතරම අවසාන වශයෙන් හොඳ බණකුත් කියන මහගමසේකරතුමා අපට ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙතසිත මෝහණය කර මගේ කුදු බව පසක් කර ඇත. දැන් අපි සාමාන්‍යයෙන් ඕනෑම ක්ෂේත්‍රයක යම් මට්ටමකට එනකොට අපි හිතා ගන්නවා අපි හැම කෙනෙක්ම ඒ නිර්මාණය වෙන බලය සහ ධනය උඩ අපි හිතාගෙන අපට ඉහළින් මිනිසු නැහැ කියලා. එහෙම හිතාගෙන නොයේ පෙරලි කරනවා. ඒ බුදුන් වහන්සේ මෙතන කියනවා මගේ නිතසිත මෝහණය කරන ඔබ වහන්සේ ඉස්සරහට ආවම තමයි මට දැනෙන්නේ මගේ තියෙන කුදු බව. එහෙම නැත්නම් මගේ තියෙන පුංචි බව. එහෙම නැත්නම් මගේ තියෙන අල්පේච්ඡ බව. එහෙම නැත්නම් මගේ තියෙන නොදැනුවත්කම. මේ සියල්ලම පේන්නේ ඔබ වහන්සේ ඉස්සරහට ආවම කියලා හොඳ මාහැකි උපදේශයකුත් මේ ගීතය හරහා ප්‍රදානය කරනවා මේ අපේ අසන අපි වගේ පුතග්ජන ජනතාවට. ඇත්තටම අති විද්‍ය අපිට හඳුන්වා ගන්න පුළුවන්. ඇත්තටම දැන් අර මුලින්ම තණ්හාශා ගීතේ කියුණා වගේ අපේ හාමුදුරුවෝ විස්තර කරා මේ මුදල් මත අපි හිතන් ඉන්නව නම් අපි බලවන්තයි කියලා අපි කොච්චර අසරණද. ඒ මුදල් එක්ක බැඳුණු මාරයෝ තව ගොඩාක් ඒකත් එක්ක බැඳිලා ඉන්නවලු. දැන් එක වෙලාවකට ධනය මාරයෙක් වෙනවා වගේ ආගමත් මාරයෙක් වෙනවා. සමහර ලාවට ජාතියත් මාරයෙක් වෙනවා. එතකොට ජන්මයත් මාරයෙක් වෙනවා. ඉතින් උපතත් මාරයෙක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ හැම මොහොතකම කිව්වේ මේ සියල්ල හැර ගමන් කරන්න. එහෙම දාර්ශනික ඥානයක් පළ කරපු බුදුහාමුදුරුවෝ අභියස අනේ මං කවුද කියන හැඟීමට නතු කරන්න තමයි මේ මහගමසේකර කවියා ඊටාම අලංකාර විදියට මේ ගීතය ඉදිරිපත් කරලා තියෙන්නේ. මම ආරාධනා කරනවා විශාරද ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අපේ වාද්‍ය වෘන්දයට අපිට මේ ගීය සිහිපත් කළ දෙන්න. ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදුවන්නම් හදේ මැනවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම් ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදුවන්නම් හදේ මැනවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම් කෙලෙස් මල පිරි නුවර අතහැර බවුන් වදනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිරි නුවර අතහැර බවුන් වදනට වනේ වැඩි ඔබ සොයාවෙමි පොළොතලයේ සොයාවෙමි පොළොතලයේ අනේ පිහිටක් නොමැති වූ විට ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදුවන්නම් හදේ මැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම්
ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් හදේ මැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්